නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකර යානෝ. එසක් බොහෝ දින දිනුසේ කළොව එසක් බොහෝ දින දිනුසේ කළොව බුද්ධ දිවාකර පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකර යානෝ. වෙසක් බොහෝ දින දිනුසේ කළොව බුද්ධ දිවාකර යානෝ. තනසමු පුතදී මුනි සිරිපාදේ පිනමු පිනමු බුදු ගුණ මෝදේ. පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකර යානෝ. වෙසක් බොහෝ දින දිනුසේ කළොව බුද්ධ දිවාකර යානෝ. සංසා මුළු ලොව නිවන් ලබාදී පුණ්‍ය මහෝදදි ශාන්ත සමාධි. සංසා මුළු ලොව නිවන් ලබාදී පුණ්‍ය මහෝදදි ශාන්ත සමාධි. සන්නාමර ගුරු ලෝක ශිවංකර බුද්ධ දිවාකර යානෝ. සනරාමර ගුරු ලෝක ශිවංකර බුද්ධ දිවාකර යානෝ. මාර පරාජය කළමු නිදුන්ගේ මාර පරාජය කළමු නිදුන්ගේ කරුණා සීතල මෙත්සාරා. Soda
කියලා කියනවා නේද? මොකද දැන් ගුරුතුමා මේ නැවැත්තේ ගුරුතුමා. අන්න හරි. අන්නරේ ෆෝන් එකක් අල්ලන් ඉන්නවා. ඔව්. අන්නක බලන්න ගුරුතුමා මේ නැවැත්තේ ගුරුතුමා. කට්ටියට වෙලා බලගෙන අපි මැදට වෙලා නටනවා නේද? එහෙමනේ ගුරුතුමා. අන්න හරි. දානේ පළක පිරිත් පොලක කංකාඩි පෙරක නේද? අන්න හරි බොහොම හරි අපේ කියනවා. අත්පන්න විස්තර නේද? මෙන්න මේ කඩින්තීරු මහෝත්සවයක අවස්ථාවකදී මෙන්න මේ අත්තා නවත්තන ගුරුතුමා නේද? අනිවාර්යෙන් අත්තන්න ඕනේ නේද? ඒ මොකක්ද දන්නවයි? කියම් බලන්න. යම්කිසි පාර්ශවයක් වෙනුවෙන් මෙන්න මේ නේද? සෙත්සාන්තිය සුබසාන්තිය කෙරෙන්න ඕන නිසා ගුරුතුමා මෙන්න මේ අත්තා නවත්තන ගුරුතුමා නේද? අපි ගෙනලා තින්නේ නේද? හරි ගුරුතුමා. කරගෙන නැද්ද? ඔව්. ගුරුතුමා මෙහෙමයි. මම කරලා යනවා කොට පාඩුවක් කියලා කියනවා. අන්න හරි ගුරුතුමා මෙහෙමයි. ඔව්. මෙන්න මේ උතුම් වැඩක් කරනකොට නේද? බොහොම හරි. ආවට ගියාට ගුරුතුමා මේ වගේ වැදගත් සභාව ගුරුතුමා නේද? මිත්මාලට බෙර ගහන්නත් ඔබතුමා නටන්න අවසර නැහැ ගුරුතුමා නේද? හරි. යන්නේ ගොත් එහෙම නේද? අන්න හරි. වඩා ඉක්මනට ගෙදර යන්න වෙනවා. ගුරුතුමා මෙහෙමයි. ඔව්. එතකොට නේද? තුරුණුවන්ගෙන් අවසරයක් ගත්තා වගේම මෙන්න මේ දානවන්ත සීලවන්ත ගුණවන්ත ඥානවන්ත කියනවා නේද? සියලුම දෙනාගේ. මෙන්න මේ ගිහිපහසෙන් ඔව්. අවසරයක් ගන්න ආයුව. ඒ වගේම අප මේ වෙලට ආරාධනා කර නේද? ඔව්. මේ වෙලාව සිටියත් නැතුණත් එතුමා මතක් කරමු ගුරුතුමා නේද? අනිවාර්යයෙන්ම නේද අපේ දක්ෂ කලා ශිල්පියෙක්. අන්න හරි. එතුමා නැතුණා කියලා මෙතන කිසිම අඩුවක් තිබ්බේ නැහැ. එතුමා හිටියා වගේම හැමදේම හොයලා බැලුවා නේද? කොහොම හරි ගුරුතුමා නේද? අන්න එතුමා මතක් කළා නේද? අපේ රොෂාන් මහත්මයා. එහෙම හරි. ඒ වගේම මෙන්න මේ වැඩේ නේද? ලස්සන කරගෙන යන්න නේද? සත්‍ය ධෛර්යයක් ගැන මෙන්න මේ සභාවේ ගුරුතුමා අවසරයක් ගන්න ඕනේ ගුරුතුමා නේද? ගම්මාසි සියලු දෙනාගේම අවසරයක් ගන්න ඕනේ කියලා කියනවා. කොහොම හරි ගුරුතුමා නේද? ගුරුතුමා මෙහෙමයි. දැන් අපි දැන් ආවයි ගියයි කිය නටවයි කරයි ගියයි නේද? ඔව්. මොකටද ආවේ නැත්නම් ආවේ නේද? මෙතුමත් අහන්නේ මොකටද ආවේ කියලා. එහෙමනේ ගුරුතුමා නේද? අපි ආපු කාරණේ නේද? හරියාකාරව පැහැදිලි කර දෙන්න ගුරුතුමා නේද? මුලින් පැහැදිලි කරලා දෙන්න ඕන. ගුරුතුමා මෙහෙමයි. අපේ රටේ සිටියා වුනේද? පඬුවස් දෙව් රජුට අන්න හරි. ඇතිවෙනා වූ දිවි දෝෂයක් මේ දෝෂයක් සුවපත් කිරීම සඳහා කරන්නව සාන්තිකයක් තමයි ගුරුතුමා මෙන්න මේ. කොහොමබං කර ශාන්ති කරන්නේ? අන්න හරි. අන්නේ කොහොමද සාන්ති කරන්නේදී? ඔව්. අන්නේ කොහොමද මේ රජුමාට තිබුණ නේද? ඔව්. අන්නේ දොස සුවපත් කරයි කියනවා නේද? සූපත් කරයි කියලා කියනවා නේද? අන්නේ කරා සේම ගුරුතුමා මෙන්න මේ භූමියේ නේද? මෙන්න මේ උතුම් වූ වැඩක් වෙනකොට අන්න හරි. යම් කිසි දෝෂාන්තකාරයක් තියෙනවා නම් අන්නේ දෝෂාන්තකාරය නේද? දුරින් භූත වෙන්න කියලා නේද? කොහොම හරි. ඒ වගේම මේ වගේ දෙයක් වෙනකොට නේද? අනිවාර්යෙන් කෙනෙක්ගේ තියෙනා වූ සහ දෝෂයක්ද? කොහොම හරි. කෙනෙක් කටකින් කියනවා විතර තියෙනා වූ කටවහ දෝෂයක්. අන්න හරි. කාටවත් නොකිය තමන් හිතින් හිතන් බලන් අනේ ලස්සනයි කියලා නේද? ඔව්. තමන් වැරදි චේතනාවකින් හිතුවේ නැතුණත් නේද? අන්න හරි. තමන්ගේ හිතින් උනත් ඒ දේවල් වෙන්න පුළුවන්. අන්න ඒ හරි. තියෙනා වූ හෝවා දෝෂ. කොහොම හරි. තියෙනා වූ සියලුම 89ක් රෝග 99ක් යලි 203ක් කාන්තාවන් නේද? දුක් දෙන්න කියලා ගුරුතුමා නේද? දුර්බෝධ වෙන්න කියලා. මෙන්න මේ වැඩේ මෙයාකට කර දෙන්න කියලා නේද? වෙන්න කියලා. ගුරුතුමා තව දෙයක් තියෙනවා. ඔව්. ඒ මොකක්ද දන්නවයි? අපිට තමයි ගුරුතුමා මේ යක්තෙස්සන් කියන්නේ. යක්තිස්සන් කියලා කියන්නේ. ඒ මොකක්ද දන්නේ ගුරුතුමා? යකුන්ට දෙස් කියලා. අන්න හරි. දෙවියන්ගෙන් බෙදුම් පිදුම් අරගෙන නේද? ගුරුතුමාට මේක කියලා වෙන්න ගුරුතුමා නේද? ඔව්. යකුන්ට දෙස් කියලා. දෙවියන්ගෙන් බෙදුම් පිදුම් අරගෙන නේද? හාමුදුරු කෙනෙක්, ඇතුළු කෙනෙක් අරුණකොට නේද? අන්න හරි. සෙට් කරන්න පුළුවන් එකම කොටස ගුරුතුමා මෙන්න මේ යක්තෙස්සන් ඒ කියන්නේ. වගේම නේද අපි දැන් තියෙනා වූ නර්තන ශිල්පය. බොහොම හරි. ඒකට රැකගෙන යන්න වෙන් වෙච්ච කොට්ටාසයක් කියලා කියනවා නේද? හරි නේද? අඳුන් ආයිතා වලින් සතුටෙන් පස්සේ ඔව්. යක්දෙස්සෙක් කියලා හඳුන්වනවා නේද? අන්න හරි ගුරුතුමා නේ. නැත්නම් බලයි කොහොමද මේ කොල්ල ටිකක් ඇවිල්ලා අපිට සෙට් කරලා කියලා. එහෙම නෙමෙයි මේ අඳුන් ආභරණ වල තියෙනා වූ විශේෂත්වය තමයි ඒක නේද? බොහොම හරි ගුරුතුමා නේද? මේ කට්ටිය බලමු යක්දෙස්ස ගැන කවුද නැත්තම් කවුද කියලා නේද? අන්න හරි. තව දෙයක් තුන් ගුරුතුමා නේද? මේ කතාව මේ කිව්වන තුන අඩුවක් ගුරුතුමා. ඔව්. ගුරුතුමා මෙහෙමයි කොච්චර මිනිමුදල් තිබුණා නේද? කොච්චර යාන වාහන තිබුණත් කොච්චර පරිවහන සේවන හිටියක් ගුරුතුමා ඔව්. මෙන්න මේ උතුම් වැඩේ කරගන්න බෑ ගුරුතුමා. අන්න හරි. ඒ මොකක්ද දන්නමයි? පෙර ආත්ම භවයෙන් ගෙනාවු නේද? පෙර තීන ගුරුතුමා මෙන්න මේ උතුම් වැඩක් නේද? අන්න හරි. මෙන්න මේ උතුම් විදිහට කරගන්න නේද? කර්ණ ජීවරය කියලා කියන්නේ නේද? පොඩි දෙයක් නෙමෙයි. අන්න හරි. පෙර අපි දන්නා විදියට නේද? ඔව් ගුරුතුමා. මහා මේරු පර්වතයේ උතර තුන් සිවුරු පූජා කරා කර්ණ ජීවරේ කාර්යසංශ ගන්න බෑ කියලා බොහොම හරි ගුරුතුමා නේද? ඒ වගේ විශේෂ දෙයකට අපටත් ආරාධනා ආරාධනා නේද? අපි තතරම් පිනක් දහම අපි පින් කරලා දෙන්න මෙතුමාලා පින් කරන ගුරුතුමා නේද? හරි. මෙන්න මේ උතුම් වැඩක් නේද? කරගෙන යන්න නේද? ඒ වගේ මෙන්න මේ බලන් ඉන්න කට්ටිය ගුරුතුමා මේ පින දෙන්න ගුරුතුමා නේද? මේ දේවල් වලට සහභාගී වෙන්න. අන්න ගුරුතුමා නේද? තව දෙයක් තියෙන ගුරුතුමා. මේ වගේ තමයි ඇවිල්ලා නේද? මෙන්න මේ බෙරෙන් වයන් නැව නේද? ඔව් සතර බීජාක්ෂර වලින් නේද? ගර්භාෂර හත්යාකාර වාදනය කරන නේද? මෙන්න මේ ආතත විතත ආතත ඝන සුසිල කියලා නේද? මන්න මේ පන්තුරු වාදනයේදී ඇති කරන්නව නේද මේ පන්තුරු වාදනේ නේද? තජ්ජිත්ොන්නන්ත ඔව් සතර බීජාක්ෂර ගර්භාෂර හත්යාකාර වාදනය කරන නේද? මෙන්න මේ දතෝලවල දෙවෙනි සක්දේවියන්ගේ නේද? නේතර දෙක විපර වෙලා නේද? මෙන්න මේ සුබ කඩුත්තක් වෙන්න කොහෙද කියලා බලලා අන්නේදයි හාමුදුරුවෝ නේද? ඒ බීජ ආරක්ෂාව ලැබෙනවා
අනේ හරි මේ මෙතරට ඒ දෙයි හාමුදුරුවෝගේ ඇල්බ බැලම වැටෙනව ගුරුතුමා නේද? මේ වාදනය වුණා බෙර අපුරක් ගන්න නේද අපි කියනවා කප්පියක් ගන්න විශ්වයේ ශක්තිය එකතු වෙනවා කියලා. කොහොම හරි ගුරුතුමා මෙහෙම බලන් හිටියත් දරන්නේ නැහැ ගුරුතුමා නේද? මේ ශබ්ද තරංග ඇහුවත් සුබයි. මේ ඇදුම් ආපර දැක්ක සුබයි ගුරුතුමා නේද? හරි. ගුරුතුමා තව දෙයක් තියෙනවා. මේ වැඩේ කරගෙන යම එසේ මෙසේ දෙයක් නේ ගුරුතුමා නේද? මේ කාලේ ගුරුතුමා වේලක් දෙයක් දෙන්නත් නේද? ඔව්. ඈ එසේ මෙසේ වේලක් දෙයක් කන්න දෙනවා කියන්නේ ඈ ඒකෙත් ගුරුතුමා යම් කිසි මහා සම්පන්න ගුණයක් තියෙන ගුරුතුමා නේද? ඈ දෙල්ලම් පහිනේ ගුරුතුමා මෙනේ කටු චීන මහෝත්සවයක් කරන්නේ ගුරුතුමා නේද? ඔව් පොඩිගෙනට අත්‍තරම දැන් කරන්නත් බෑ දැන් දින රස්සෙත් එක්ක නේද? මාර ගුරුතුමා නේද? ඉතින් ගුරුතුමා කාලේ වෙලා ඉක්මන යන නිසා නේද? ඔව්. යම් කිසි දෝෂාන්තකාරයක් තියෙන නේද? කියනවා නම්. අස්වාදෝෂ, කඩවා දෝෂ, කෝවා දෝෂ, කිල දෝෂ, ගා දෝෂයක්. අනිමින දෝෂයක් තියෙන නේද? සියල්ලම දුරේ. අන්නේ දෝෂ දෘෂ්ටි භූත වෙන්න කියලා නේද? හයියෝ දෙවියෝ හයියෝ කෙනෙක්ද? ඝන දෙවියෝ නෝන කෙනෙක්ද? බල දෙවියෝ සබ කෙනෙක්ද නේද ගුරුතුමා? උඩින් පානේ හිරුගේ සතුගෙන් කිසිම දරක් සිද්ධ නොවි. වටෙන් හමන සුරුගෙන් කිසිම දරක් සිද්ධ නොවි. වෙන්න කියලා. නාගහක නාකොල යනාසේම, භෝගහක භෝකොල යනාසේම. ගාය පොත්ත ගාත ආදාරුණසෙම නේද? ගලපිට මඩ වේඩි ගියාසේ බමුණන් දහසක් ගෙන්න. පංචිස් බලයක්ම chance කරාසෙම නේද? හරි තියෙනා වූ සියලුම දෝෂාන්තකාර වසනාලේ. ඉසේ තින බර දෙව්රේ තියාපාන. දෙව්රේ තින බර නිගේ තියාපාන. නිගේ තින බර ගිමින් තියාපාන ගුරුතුමා. මේ වගේ ඉතින් ගුරුතුමා ආදරවම නටන ගුරුතුමා නේද? ගුරුතුමා මෙහෙමයි. ආවක් කියලා කියනවා. ඕ මෙහෙමයි ගුරුතුමා ඉස්සරහන ගුරුතුමා නේද? ආදරව නටුව ඇත්තේ බඩ වස්තු ගුරුතුමා නේ. දැන් බෑ අපි බයික් වලනේ ආවේ. එහෙමනේ ගුරුතුමා. තමා කට්ටිය මේ අඬු අදිනවා මේ අඩවුවක් කියන ගුරුතුමා නේද? එහෙමනේ ගුරුතුමා. මෙහෙමයි ගුරුතුමා. ඉතර මිනිස්සු දුන්නයි ගොඩ කන් ආභරණ නේද? බිලේද රත්තරන් මාලියම අන්න හරි. බලවගෙන හොඳේ. එහෙනම් ගුරුතුමා නේද? සියලු දෝසාන්තක දුස්තිම් භූත වෙන්න කියලා නේද? මෙන්න මේ ගහන අඩව්ව ආවඩ ආයුර්වාද සම්පත් ලැබේවා ආවඩ ආයෙ බොහෝ වේවා කියලා නේද? එහෙනම් ගුරුතුමා වැඩි පටන් ගන්න.
දෙනෙත් ගලනා මෙත් මුදිතා කරුණාධාරා අඩවන් වූ දෙනෙත් ගලනා මෙත් මුදිතා කරුණාධාරා තෙමා තෙමා හද ගලා යන නුතුරු ගුණ මහිමේ මහමෙවුනා උයනේ සමාධි බුදු පිළිවේ අඩවන් වූ දෙනෙත් ගලනා මෙත් මුදිතා කරුණාධාරා දිරි දිරි යන මහවත්ත
ගලා හැලෙන සිහිලැල් ගඟුලක් සේ ගෙමන් නිවාලන මේ භව කතරේ නිවන් සදාලන බුදුගුණ මහිම මහමෙවුනා පුයිනේ සමාධි දුක්ඛිතේ අදවන් දෙනෙත් met morita Denet galna met morita kalna Mohe
වැටිවල නිසොල්මනේ ගහකොළ මල් පිපී කඳු වැටිවල නිසොල්මනේ ගහකොළ මල් පිපී නෙවුම් පොළොව නවනිල්ලේ බුදු සිරිපා